ඇයි මිනිස්සු මේ තරම්ම කුරිරු වෙන්නේ? මිනිස්සුන්ගේ මරණයත් මේ විදිහට භාවිතා කරන්නේ. සුසන්තාගේ දියණිය දැඩි සංවේදීව හෙළි කරන කතාව. ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ අවසන් කටයුතු වලින් පසුව ඇයගේ දියණිය තිසුරිතා සංවේදී මෙන්ම ආන්දෝලනාත්මක සටහනක් තබා තිබෙනවා. අද දිනේ තිසුරි යුනිකාගේ උපන් දිනයයි. තම මවගේ වෙන් යාම හේතුවෙන් ඇය දැඩි සංවේගයට පත්ව පවසා සිටින්නේ තම මවගේ සමුගැනීමත් සමගම බොහෝ සමාජ මාධ්‍ය විසින් එම පුවත විකෘති කරමින් කටයුතු කළ බවයි. ප්‍රචාරය සඳහා ශෝකයේ සූරා කෑම නවත්වන්න. ශ්‍රී ලංකාවේ සමහර මාධ්‍ය ඔවුන් නැති කරන චිත්තවේගීය හානිය ගැන තැකීමක් නොකර තමන්ගේම ප්‍රසිද්ධිය සඳහා මිනිසුන්ගේ වේදනාකාරී අවස්ථාවන් අනිසි ලෙස භාවිතා කරන ආකාරය දැකීම හද කම්පා කරවන සුළුය. බොහෝ මාධ්‍ය ආයතන ගෞරවාන්විතව ක්‍රියා කළ අතර කිහිපයක් අවධානය සහ ලාභය ලබා ගැනීම සඳහා අසත්‍ය තොරතුරු පතුරවා හැරීමෙන් මගේ මවගේ අවමංගල්‍ය සූරාකෑමට ලක් කර තිබුණා. මෙවැනි අවස්ථාවක එයින් ප්‍රයෝජනය ලබා ඇත්ත වෙනස් කරමින් ක්‍රියා කිරීම දැඩි කනගාටුවට කරුණක් යනුවෙන් ඇය ඉතා සංවේදීව පවසනවා.